Hello my beautiful friends. ඔයාලා දන්නවද මම අද අරන් ආවේ මොකක්ද කියලා? මම අද ඔයාලව එක්කගෙන යන්නේ අනාගතයට. ඔන්න අද මම ඔයාලට හඳුන්වා දෙනවා Google පවුලේ ඉන්න බාලම ලස්සනම සහ most talentedම කෙල්ලව. ඒ තමයි ලිරියා. මම එයාව හඳුනලා දෙන්නම් මෙහෙම. ලිරියා කියන්නේ තාම දඟකාර විසේ ගහපු කෙල්ලෙක්. එයා සුනෝ, උඩියෝ හෝ 11 labs වගේ ලොකු ආන්ටි කෙනෙක් නෙමෙයි. තාම තරුණ කෙල්ලක්. එයාගේ තාත්තා තමයි Google DeepMind. අම්මා Gemini. අයියා Vio. ඒ කියන්නේ ලිරියාගේ ඇඟේ දුවන්නේ තනිකර Google ජාන. Guys, අපි කතා කරන්නේ Google පවුල ගැන. ලිරියාට ලොකු potential එකක් තියෙනවා වගේම ලිරියා අපිට ලොකු පොරොන්දුවක්, promise එකක්, බලාපොරොත්තුවක් දෙනවා. තව දෙයක්. ලිරියට මියුසික් හදන්න වගේම සින්දු ලියන්නත් පුළුවන්. අපිට සින්දුවකට ලිරික්ස් ටිකක් ඕන නම් කරන්න ඕන මොන ජෝනර් එකේ සින්දුවක්ද කියලා කියන එක විතරයි. සිංහලෙන් උනත් ලියපු පදපේලියක් දුන්නම ඒකේ තේරුම සහ රිද්මය අඳුර ගන්නවා. ඊට පස්සේ ඒකට නියම ප්‍රොෆෙෂනල් ගායකයෙක්ගේ වගේ බෑකින් මියුසික් එක්කම සින්දුවක් හදලා දෙනවා. මේක free to use tool එකක් වුණාට සමහර YouTubersලා මේ ගැන වැරදි අදහසක් දෙනවා. Anyways, මම තව ටිකකින් මේක commercially use කරන විදිහ ගැන කියන්නම්. ලිරියා පාවිච්චි කරලා මියුසික් ගැන මෙලෝඩියක් දන්නේ නැති කෙනෙක්ට උනත් සුපිරිම සින්දුවක් හදන්න පුළුවන්. Okay guys, let's join me. අපි මේවා prompt වලින්ම try කරලා බලමු. හරි. අපි සරලම ලෙහෙසිම දෙයකින් පටන් ගමු. මුලින්ම අපි බලමු ලිරියගේ photo to music feature එක. ඒක prompt එකක් නැතුව music හදන්න පුළුවන් ලේසිම ක්‍රමය. අවශ්‍ය වෙන්නේ තමන්ගේ phone එකේ කැමති පින්තූරයක් upload කරන එක විතරයි. එච්චරයි. ෆොටෝ එකක් දුන්නම ලිරියා එක හොඳට බලලා පින්තූරේ තියෙන vibe එකට ගැලපෙනම වචන, vocals, music දාලා පට් ගාලා තත්පර 30ක සින්දුවක් හදලා දෙනවා. මේක මියුසික් ලෝකෙට අලුත්ම අත්දැකීමක්. උදාහරණයකට ගෙදර පූස් පැටියා පරණ ගර්ල්ෆ්‍රෙන්ඩ් ලගේ දුක හිතෙන ෆොටෝ දාලා බලන්න මොකද වෙන්නේ කියලා. Little paws reach for the sky. A floating feather catches your eye. ඔයාලට ඕන නම් ඒකම සිංහලනුත් ඉල්ලන්න පුළුවන්. පුංචි දෙපා අහසට දිගේ පාවෙන පිහාටුව ඇහැ ගැටුනේ සෙමින් සෙමින් වාත්. මෙතන වෙන්නේ මේකයි. ලිරිය කරන්නේ පින්තූරේ තියෙන පාටවල්, අඳුර, ආලෝකය, ඒකේ පේන්න තියෙන්නේ මොනවද කියලා විශ්ලේෂණය කරනවා. ඊට පස්සේ එයා ඒකේ මූඩ් එක අල්ල ගන්නවා. පින්තූරේ තද පාට තිබ්බොත් ටිකක් වේගවත් මියුසික් එක්කුත්, ලා පාටවල් තිබ්බොත් සංසුන් මියුසික් එක්කුත් ලිරිය තෝරගන්නවා. ඊළඟට හැම දෙයක්ම ගලපලා ඒ වෙලාවෙම පින්තූරේට හරියන රිද්මයයි ඉන්ස්ට්‍රුමන්ට්ස් ටිකයි දාලා සින්දුව ක්‍රියේට් කරනවා. ඒක මම පොඩි ටිප් එකක් දෙන්නම්. පින්තූරේ දෙන ගමන්ම මේක ජෑස් ස්ටයිල් එකට නැත්නම් R&B ස්ටයිල් එකට ඕනේ වගේ තව පොඩි පොඩි විස්තර ලිව්වොත් වැඩේ තවත් සුපිරියටම කරගන්න පුළුවන්. ඊළඟ ස්ටෙප් එකට අපි ෆොටෝ නැතුව අපි කැමති පොඩි තේමාවක් විතරක් දීලා ලිරියටම වචන දාන්න කියමු. එතකොට එයා කැමති ජෝනර් එකකින් අපිට සින්දුවක් හදලා දෙයි. නිහඬරයේ තරු දිලෙනා ඔබේ තුරුලේ මහදු දෙනා ඒ ඉටරේෂන් එකට කැමති නැත්නම් ආයෙ වෙන එකක් try කරලා බලන්නත් පුළුවන්. නිහඬව බලා හිඳිමි ඔබේ සෙනෙහස මා පතා කවදා හෝ ඒ සිහිනේ සැබෑ වේවා මාගේ ලෝකේ මාගේ ලෝකේ. ඊළඟට අපිම ලියපු ලිරික්ස් දීලා සින්දුවක් හදමු. ඔයාලා මේ ක්‍රමයට හුඟක් කැමති වෙයි. ඔයා ලිරියා එකට ඔයාලා ලියපු සින්දුවේ පද ටිකක් දුන්නම ලිරියා ඒ පදපේලිවල තේරුම, ඒවායේ තියෙන හැඟීම සහ රිද්මය හොඳට තේරුම් අරගෙන නියම මියුසික් නිර්මාණයක් ඔයාට හදලා දෙනවා.
මෙතනදී අපේ ලිරික්ස් වලට හෝම් පේජ් එකේ තියෙන මේ ප්‍රීසෙට්ස් දාලා ඒ මියුසික් ස්ටයිල් මොන වගේද කියලා බලන්න පුළුවන්. I drop gems like a lyrical architect and seal word up. Gotta make El dembow, sube el calor. Dame la mano, let's just lose all our control. And all the jagged parts I own. Watashi no hato ga speedo zenkai. You're the melody in my soul song. Ooh, yeah. The missing puzzle piece I searched for so long. So long. Y ahora dale. Sube, sube, sube. We just want to dance, oh. I'm sick of pretending this isn't everything I need. Don't let this Beaten climax coming for the crown. Well, look who's here, standing tall. Oh, the valley greens and the more. I am the horned ghost of the forest හරි. veins. ඒ ප්‍රීසෙට්ස් වලින් මම මේ R&B ප්‍රීසෙට් එක මගේ ලිරික්ස් වලට ඇඩ් කරනවා. My whole world, girl, oh yeah. Oh, but tamai, mage loke ma. You are my everything. මේ තියෙන්නේ ඒකේ ඉංග්ලිෂ් වර්ෂන් එක. මේක හරි ස්මූත්. මං ආසයි මේකට. Girl, when I saw your eyes, my whole world just stood still for a time. Oh, baby, my heart cooled down. Cooled down. The baddest love that I have found. Yeah, in this life, you are my world. Oh, you are my world. ඕකේ. ඔයාලම ලියන සින්දු හෝ ප්‍රොම්ප්ට් එකකින්ම හදන සින්දු ෆයින් ටියුන් කරගන්න හැටි අපි ඊළඟ සෙක්ෂන් එකෙන් බලමු. හරි ගයිස් මේ සෙක්ෂන් එකේ අපි කතා කරන්නේ ප්‍රොම්ප්ට් එකකින් මුල ඉඳලම සින්දුවක් හදන්න පටන් ගන්නකොට අපි මොනවාද කරන්න ඕන කියලා. ලිරියාව ටිකක් ගැඹුරින් හදාරන්න ඕන නම් කරන්න ඕන ක්‍රමය මේකයි. දැන් අපි බලමු මොන වගේ දේවල් වලින්ද සින්දුවකට ගැඹුර සම්පූර්ණකම ලැබෙන්නේ කියලා. මුලින්ම ඔයාලා ප්‍රොම්ප්ට් එකක් ලියනකොට ඒක හැඟීමක් එක්කම දෙන්න. ප්‍රොම්ප්ට් එකට නිකම්ම දුක හිතෙන වයලින් නාදයක් කියනවට වඩා අහිමි වුණු ආදරයක් වෙනුවෙන් ඉකි ගහලා කඳුළු හෙලන වයලිනයක් වගේ එකක් කියන්න. ඇයි අපි එහෙම දෙන්න ඕනේ? මොකක්ද ඒකට හේතුව? ඒකට හේතුව ලිරියාව ට්‍රේන් කරලා තියෙන්නේ. අපේ හැඟීම් තේරුම් අරගෙන සංගීතයේ තියෙන සියුම් වෙනස්කම් ගලපන්න. උදාහරණයකට මෙන්න මේ වගේ වචනවල අදහස හුඟක් ඩීප්. ඒ වගේම ලස්සන නයි. මෙලන්කොලික්. අදහස ගැඹුරුයි, ලස්සන නයි. ඒ කිව්වේ හිතට තදින් දැනෙන යම්කිසි පාළුවක් හෝ දුකක් මුසු හැඟීමක්. නැත්තම් ගෝස්ලි නිකන් අද්භූත වයිබ් එකක්. එහෙමත් නැත්තම් shimmering. තරු කැට කඩා වැටෙනවා වගේ සියුම් ලස්සන හඩක් වගේ වචන පාවිච්චි කරද්දී හරිම අපූර්ව රිද්මයක් ලැබෙනවා. ඕකේ. අපි දීලා බලමු shimmering කියන වචනේ දාපු චූටි ප්‍රොම්ප්ට් එකක්. දැක්කද? ඒ වගේ වචන දෙනකොටම ලිරියා එයාගේ සජෙස්ෂන්ස් දෙනවා. Golden light on window glass. Perfect moment meant to pass. Just a breath away from knowing. Watch the river slowly flowing.
ඊළඟට කටහඬ. අපිට ඉල්ලන්න පුළුවන් මොන වගේ එකක්ද අපිට ඕනේ කියලා. උදාහරණයකට ගොරෝසු පිරිමි හඬක් අපිට ඉල්ලන්න පුළුවන්. හරියට බ්ලූස් ගායකයෙක් වගේ. ඒ වගේම ප්‍රධාන කටහඬට අමතරව ලස්සන backing vocals හෝ harmony එකතු කරන්නත් පුළුවන්. උදාහරණයකට with harmonizing female backing vocals එහෙමත් නැත්නම් a soft gospel choir in the background වගේ දේවල් prompt එකට එකතු කළොත් සින්දුව තවත් ලස්සනට පිරීලා ඇහෙනවා. ඔබේ සෙනෙහස සයුරක් වී මා වෙනුවෙන් ගලා ගියා ජීවන මග එළිය කළා මා ඔබේ ගුණ ගයනා අම්මා ඔබේ ආදරේ සදාතනිකයි අම්මා මා හදේ රැඳී තියේ. ඒ විදිහටම අපිට ඕන වාදන භාණ්ඩ ඉල්ලන්නත් පුළුවන්. මොනවා හරි අනවශ්‍ය සංගීත භාණ්ඩයක් ඇහෙනවා නම් ඒක ගලවන්න කියලාත් prompt එකකින් විධාන කරන්න පුළුවන්. සමහර සින්දුවල එක එක කොටස් අතර වේගය, මියුසික් වෙනස් වීම ගැන හිතලා තියෙනවද? හෙමින් පටන්ගෙන එකපාරටම වේගවත් වෙන එක්ස්ප්ලෝසිව් කෝරස් එකක් හෝ මැදින් එන ඉන්ස්ට්‍රුමෙන්ටල් පාර්ට්ස් වගේ දේවල් prompt එකෙන් දෙන්න පුළුවන්. මේකට අපි සිංහල සින්දුවකින් උදාහරණයක් දීලා තියෙනවා. ඒ සින්දුවේ අවසාන වෝකල් කොටස ස්ට්‍රෝං කරන්න ඉංග්‍රීසි භාෂාවේ කැපිටල් අකුරු පාවිච්චි කරලා තියෙනවා. ඒකෙන් prompt එක අඳුර ගන්නවා. අපි ඉල්ලන්නේ මොකක්ද කියලා. ඒක අපිට සිංග්ලිෂ් වලින් කරන්නත් පුළුවන්. මේ හිත හඬනවා තනිවීමා ඉන්නවා මට දැන් අරමුණක් නෑ ඔබ නැතිවනං ඉන්න බෑ යලි එන්න මගේ හිරුණියේ මගේ ජීවේ ඔබ තමයි දැනුණා ඔබේ ආදරේ මහිමේ. මෙතන ලිරියාගේ සිංහල ගායනය නම් ටිකක් කවුල්. ඒත් ඒක ගණන් ගන්න එපා. ලිරියාට අර ඉංග්‍රීසි කැපිටල් අකුරු අහු වුණාම වෙන දේ විතරක් නෝට් කරගන්නකෝ. ඔයාගේ සින්දුවකට හෝ මියුසික් ට්‍රැක් එකකට අවම ඉන්ස්ට්‍රුමන්ට් ප්‍රමාණයක් විතරක් පාවිච්චි කරන්න ඕන නම් ඒකත් ලිරියා ලව කරගන්න පුළුවන්. ඒකට only හෝ solo කියන වචන පාවිච්චි කරන්න. උදාහරණයකට a third second soulful melody using only an acoustic guitar කියලා බලන්න. මොනවා හරි අරන් දාන්න ඕන නම් create a track using only acoustic guitar. Do not add drums or synths වගේ prompt එකක් පාවිච්චි කරන්න. Okay guys, BPM කියන්නේ සින්දුවක හද ගැස්ම. ඒක වැඩි වුණොත් සින්දුව වේගවත් වෙනවා, අඩු වුණොත් සින්දුව හිමින් ලස්සනට ගලාගෙන යනවා. තව එකක්, ඔයාට අවශ්‍ය සින්දුවේ හෝ මියුසික් ට්‍රැක් එකේ වේගය එහෙමම තියාගන්න ඕන නම් prompt එකේ BPM අගේ කෙලින්ම prompt එක සඳහන් කරන්න. ලිරියා එකේදී BPM පාවිච්චි කරන්න පුළුවන් සුපිරි විදි කිහිපයක්ම තියෙනවා. අපි යාළුවෙකුට chat පාරක් දානවා වගේ පියවරෙන් පියවර අපේ නිර්මාණය edit කරගන්න පුළුවන්. ලිරියා එක අපි කලින් කතා කරපු දේවල් එයාට හොඳට මතකයි. She is a genius and ඒ නිසා අපි ලිරියා එක කරන editing වැඩේ ආපහු මුලින් ඉඳලම පටන් ගන්න අවශ්‍ය නැහැ. Okay, මුලින්ම අපි බලමු BPM 60ත් 90ත් අතර තියෙන range එක. rest එකක් ගන්න මිනිස්සුගේ heart beat එක තියෙන්නේත් මෙන්න මේ range එකේමයි. ඒ නිසා මේකෙන් chill, soulful සහ heavy groove වගේ moods create කරන්න පුළුවන්. මේකේ relax, හැඟීම්බර, ඒ වගේම කතාවක් කියන vibe එකක් තියෙනවා. මේ BPM range එකේ තියෙන music genres තමයි classic 90s, R&B, neo soul, එතකොට ballads, lo-fi hip hop, reggae and trip hop.
ඔබේ ඇස් දැකලා හිත නිවුණා මේ ජීවේ ඔබයි මගේ ලෝකේ සෙනෙහේ ඔබ මගේ ලෝකේ. Oh my god, that's just wow. ඕකේ ඊළඟට බලමු 90යි 110 අතර තියෙන BPM එක. මේක නිකන් අහන් ඉන්න ගමන්ම ඔළුවත් එහාට මෙහාට වනන්න පුළුවන්. ගොඩක් මේන්ස්ට්‍රීම් අහන BPM එකක්. ක්ලබ් එක වගේ දඟලලා නටන්නේ නැති හැබැයි ඇඟට දැනෙන නියම ගෲව් එකක් මේකේ තියෙනවා. මේ රේන්ජ් එකේ තියෙන ජෝනර්ස් තමයි boom bap hip hop, classic rap, moombaton, modern pop, funk, synth pop and reggaeton. ඔබේ ඇස් දැකලා හිත නිවුණා මේ ජීවේ ඔබයි මගේ ලෝකේ. ඊළඟට 110 to 130. මේක තමයි මුළු ලෝකෙම මිනිස්සු නටවන්න පාවිච්චි කරන මේන් ටෙම්පෝ එක. ෆුල් එනර්ජි තියෙන ක්ලබ් වයිබ් එකක් තමයි මෙතන තියෙන්නේ. මේ රේන්ජ් එකේ ජෝනර්ස් තමයි new disco, deep house, upbeat pop, future house, electro house and techno. මේක තමයි DJ drops වලට නියම ගාන. ඔබේ ඇස් දැකලා හිත නිවුණා මේ ජීවේ ඔබයි මගේ ලෝකේ සෙනෙහේ ඔබ මගේ ලෝකේ. Okay guys, 130-150 BPM කියන්නේ ගොඩක් ස්පීඩ් එනර්ජි එක වැඩි ඇඟටම දැනෙන රිද්මයක්. ට්‍රාන්ස්, හાર્ඩ් ටෙක්නෝ and බේස් හවුස් වගේ දේවල් මේකට අයිති. ඒ වගේම ට්‍රැප් සහ ඩබ් ස්ටෙප් වගේ ජානර්ස් හැදෙන්නෙත් මේ ස්පීඩ් එකකින් වුණාට ඒවයි බීට් එක ගොඩක් වෙලාවට යන්නේ බාගෙට නිසා ඒවට තියෙන වෙනම ගතියක්. Yo, Lyria gone and left me, can't believe it's true. Heart's been shattered, girl, I don't know what to do. You tore my world apart, Lyria, and tore out my whole heart, Lyria. Thought we were forever, Lyria. Now we're not together, Lyria. Yeah, you tore my world apart, Lyria. You tore out my whole heart, Lyria. Okay guys, finally අපි බලමු 150ත් 180ත් අතර තියෙන BPMs. මේවා නම් ඉතින් උපරිම ස්පීඩ්. මෙතනදී බීට් එක ගොඩක් ෆාස්ට් නිසා නටන අය ගොඩක් වෙලාවට half beat එකට තමයි නටන්නේ. මේකේ genre තමයි footwork, hard style, drum and bass, jungle, speedcore, thrash metal and punk rock extreme ඒවා. Yo, feel that island energy, the vibe is real. Watch the fast bowlers come and see how the pitch feels. Spin doctors putting on a clinic with the ball. Standing strong together, yeah, we standing tall. Sri Lanka cricket, we came to dominate the game. Sri Lanka cricket, chanting out the name. Okay guys, we are done with that long standard parts now. ඊළඟට අපි බලමු මොනවද අපිට ලිරියා පාවිච්චි කරලා කරන්න පුළුවන් අලුත් දේවල් කියලා. අපි සාමාන්‍ය ක්‍රමයෙන් එළියට ගිහිලා අසාමාන්‍ය දෙයක් කරමු. දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ගොඩක් අය දන්නේ නැති මාරම secret hack එකක්. මේක cinematic scenario method එකක්. ඔයාලා දන්නවද ලිරියා වලට music ගැන විතරක් නෙමෙයි මිනිස්සුන්ගේ හැඟීම්, ඒ කියන්නේ emotions ගැනත් මාරම අවබෝධයක් තියෙනවා කියලා. ඒ කියන්නේ ඔයාලට සින්දුවක් ඕනේ නම් ඒකේ අපිට ඕන prompt එක type කරනවා වෙනුවට ඔයාලගේ ඔළුවේ තියෙන අර scene idea එක කතන්දරයක් වගේ ලිරියට කියන එක. මෙහෙම හිතමු. ඔයා තමයි film director. ඔයා හදන scene එකක් අභ්‍යවකාශයේ astronaut කෙනෙක් අතරමං වෙලා. එයා බලා ඉද්දි ලෝකෙ පුපුරලා විනාශ වෙන්න යන්නේ. ඒ වෙලාවට එයාගේ හිතේ ඇතිවෙන ඒ බය, කාත් කවුරුත් නැති තනිකම, ඒ වගේම ඒකේ තියෙන අර epic ගතිය හිතා ගන්න පුළුවන්නේ. දැන් ඩිරෙක්ටර් හැටියට වාට ඕන කරන්නේ මේ සීන් එකට නියමටම ගැලපෙන බලන කෙනාගේ ඇඟේ හිරිගඩු පිපෙන බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක්. ඉතින් ඔයා මොකද කරන්නේ? ඔයා
ඔයාගේ මියුසික් කම්පෝසර්ට කතා කරලා ඒ සීන් එකේ තියෙන ෆීලින් එක ගැන කියලා හරියටම බ්‍රීෆ් එකක් දෙන එක. එතකොට ලිරියා අපේ මියුසික් කම්පෝසර් විදිහට ඒ හැඟීමට හරියටම ගැලපෙන ඔඩියෝ ට්‍රැක් එකක් නිර්මාණය කරලා දෙනවා. ඕකේ. දැන් අපි බලමු රිසල්ට් එක. මේකෙන් මම කියන්නේ අපිට එදිනෙදා ඇහෙන ඔඩියෝ ඉන්ස්ට්‍රුමන්ට්ස් වලට ලිරියා සීමා කරන්නේ නැතුව වෙනස් දෙයක් කරන්න අපි ලිරියට චැලෙන්ජ් එකක් දෙමු කියලා. උදාහරණයකට අපි කියමු ග්ලාස් බොටල්ස්, තල්මසුන්ගේ සද්ද එක්ක ඩ්‍රම් කිට් එකක් වතුරට ප්ලේ කරනවා වගේ ෆීලිං එකක් ඒකෙන් ජෙනරේට් කරන්න කියලා. Okay, let's dive in. දැන් මම ඔයාලට පෙන්නන්නම් ඔයාලා කැමති ඔරිජිනල් සින්දුවක සමස්ත වයිබ් එකම කොපි කරලා ඊට කිට්ටු අලුත් නිර්මාණයක් කරන්නේ කොහොමද කියලා. මේකෙන් පුළුවන් ටෙම්පෝ එක, ස්ටයිල් එක, පාවිච්චි කරලා තියෙන සංගීත භාණ්ඩ මොන වගේද, වෝකල්ස් මොන වගේද, සින්දුවේ ජෝන්ර් මොන වගේද කියලා බලා ගන්න. හැබැයි හොඳට මතක තියාගන්න අපි මේකෙන් අදහස් කරන්නේ ලිරියාව ස්ටඩි කරන එකයි. එයාගේ ෆුල් පොටෙන්ෂල් එක අඳුන ගන්න එක විතරයි. අපි ඉස්සෙල්ලම කරන්නේ අපි කැමති ඔරිජිනල් MP3 එකක් ලිරියට අප්ලෝඩ් කරන එක. මං ආසයි මයිකල් ජේගේ One Day in Your Life කියන සින්දුවට මං ඒක අප්ලෝඩ් කරනවා. ඊළඟට අපි ප්‍රොම්ප්ට් එකකින් කියනවා ඒ ඔරිජිනල් සින්දුව හැදිලා තියෙන සම්පූර්ණ වයිබ් එක, ස්ට්‍රක්චර් එක අපිට දෙන්න කියලා. ඊට පස්සේ ලිරියා එදෙන විස්තරය කොපි කරලා අලුත් chat එක prompt එකක් හැටියට අලවලා අපිට ඕන විදිහට අලුත් සින්දුවක් හදා ගන්නවා. That old song on the radio took me back in time to summer nights when you were standing close to mine, and my heart still feels that same old sweet aching pain when I close my eyes and whisper your name. Whisper your name. Some memories fade, but you will always remain a timeless echo in my heart's refrain. මේක හොඳයි. ඒත් අපි ඔරිජිනල් එකට තවත් කිට්ටු එකක් ගන්න මෙන්න මේ විදිහට try කරමු. ආපහු ඒ prompt එක මෙතනින් copy කරලා අලුත් chat එක අලවලා අවශ්‍ය චූටි වෙනස කරගමු. Just a worn out photograph still can make a sad man laugh, and my heart still feels that same old sweet aching pain when I close my eyes and whisper your name. Whisper your name. Some memories fade, but you will always remain a timeless echo in my heart's refrain. There you go. That's wonderful. I just love that. මේ කොටසින් අපි බලමු ලිරියට තියෙන සීමාවන් මොනවද කියලා. මුලින්ම තත්පර 30 සීමාව. ලිරිය එක දැන්ට අපිට හදන්න පුළුවන් මියුසික් වල සීමාව තත්පර 30යි.
ඒක අපිට YouTube වීඩියෝ වල ඉන්ට්‍රෝස්, TV, රේඩියෝ කමර්ෂල්ස් හදන්න හොඳට මැති වුණාට මේ සීමාව ඉක්මනටම වෙනස් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඊළඟට මේක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. ලිරියා එක ගොඩක් අයට එන ප්‍රධානම ප්‍රශ්නේ තමයි අපිට මේක කමර්ෂල් වැඩවලට පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක. මතක තියාගන්න Google Gemini එක හරහා ලිරියා දීලා තියෙන්නේ ඔයාලගේ පර්සනල් පාවිච්චියට. එහෙමත් නැත්නම් නිර්මාණයක් try කරලා බලන්න විතරයි. ඔයාලා නොමිලේ හදන ලිරියා AI music සල්ලි හම්බ කරන client projects වලටවත් TV commercials වලටවත් පාවිච්චි කරන්න නීතිමය අවසරයක් නැහැ. මේක සමහර YouTube channel වැරදි විදිහට අර්ථකථනය කරනවා. ලිරියා හදන මේ track වල මකන්න බැරි Google watermark එකක් තියෙනවා. අවශ්‍ය වුණොත් එයාලට ඔප්පු කරලා පෙන්න පුළුවන්. එහෙනම් freelancers, video editors වගේ අය කොහොමද තමන්ගේ client projects වලට ලිරියා එකෙන් හදන music නීති අනුකූලව පාවිච්චි කරන්නේ? ඒකට ක්‍රම තියෙනවා. ඔයාට 100%ම commercial rights තියෙන music ගන්න ඕන නම් ඔයා Google Vertex AI නැත්තම් Google AI Studio කියන platforms පාවිච්චි කරන්න ඕනේ. මොකද Gemini වගේ නෙමෙයි ඒ platforms පාවිච්චි කරන්න ගාණක් ගෙවන්න ඕන. මේ platforms වලට ඔයාගේ Google Cloud billing account එකක් link කරලා සින්දු generate කරද්දී ඔයාට සම්පූර්ණ අයිතිය ලැබෙනවා ඒ නිර්මාණ ඕනෑම commercial වැඩකට කිසිම copyright ප්‍රශ්නයක් නැතුව ලෝකේ ඕනෑම තැනක විකුණන්න. Okay guys. මේ කොටසින් මම කතා කරන්නේ නිර්මාණ අයිතිය ආරක්ෂා කිරීම ගැන. මේක ගොඩක් වැදගත්. ලිරියා හදන හැම මියුසික් එකම මකන්න බැරි synth ID කියන Google watermark එකක් තියෙනවා. මේක හරියට ඔයාගේ සින්දුවේ ඩිජිටල් උප්පැන්න සහතිකය වගේ. කවුරු හරි ඔයා හදපු නිර්මාණයක් හොරකම් කළොත් අයිතිය ඔප්පු කරන්න මේක මාරම විදිහට උදව් වෙනවා. කවුරු කොහොම එඩිට් කළත් මේක ට්‍රැක් එකෙන් අයින් කරන්න බෑ. ඉස්සරහට YouTube, TikTok වල AI නීති තද වෙද්දී මේක ලොකු වාසියක් කියලා ඔයාලට ඉක්මනින් තේරෙයි. Okay guys, we have come to the end of our video. ඔයාලත් අදම ගිහින් ලිරියා එක මේ වගේ සින්දු හදලා try කරලා බලන්න. හැබැයි මේකත් මතක තියාගන්න. ලිරියා කියන්නේ තවම තරුණ කෙල්ලක්. ඒ නිසා ඔයාලගේ try එක එකපාරම අතාරින්න එපා. හොඳද? prompt එක චුට්ට වෙනස් කර try කරලා බලන්න. දන්නවනේ. ඔයාලට ඕනම දේ හරියටම ලබා ගන්න නම් ටිකක් උත්සාහ කරන්නම් වෙනවා. තේරුණා නේද මං කිව්ව දේ? Also, Lyria's potential is huge and promising. ඉස්සරහට Lyria අංකිකේ AI music tool එක වෙන්න තියෙන potential එක හුඟක් වැඩි. Okay guys, please do not forget to subscribe to our channel and do comment if you have a questions. Bye for now. I am your lovely host, Hirini.